Hi guys, welcome to Focus IT YouTube channel. අද අපි කතා කරන්න යන්නේ restaurant and cafe owners-ලට ගොඩක්ම වැදගත් වෙන POS system එකක් ගැන. ඔයාලට මේ product එක use කරලා ඔයාලගේ restaurant එක fully manage කරන්න පුළුවන්. මේ තියෙන ඔයාගේ dashboard එක. dashboard එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ daily sales ටික, chart එකක් විදිහට ඊට පස්සේ profit එක, revenue එක, transactions, customers ඒ විදිහට ලොකු data ප්‍රමාණයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ස්ටොක් එකේ තියෙන low stock count එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ top 10 food items ටික, top 10 customers වැඩි එක. ඒ විදිහට ඔයාලට ලස්සන details ටිකක් බලා ගන්න පුළුවන් ඔයාගේ restaurant එක ගැන. එතකොට මේ POS system එකේ තියෙන විශේෂ feature එකක් තමයි ඔයාලගේ menu එක upload කරන්න පුළුවන් system එකට. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ fried rice එකක් sell වෙනවා නම් fried rice එකේ තියෙන ingredients ටික ඔයාගේ stock එකෙන් අඩු වෙනවා. එතකොට ඔයාගේ ස්ටොක් එක හරියටම බැලන්ස් කරගෙන ඔයාලට ලස්සනට ඔයාගේ රෙස්ටෝරන්ට් එක කරගෙන යන්න පුළුවන්. අපි මුලින්ම පර්චේස් එකක් දාලා ඉමු ඔයාගේ ස්ටොක් එකට බඩු ටිකක් දාගමු. දැන් මේකේ පේනවා නේද? carrot, rice, chicken, salt ඒවා 0 තියෙනවා. අපි ඉස්සෙල්ලාම පර්චේස් එකක් දාලා අපි ingredients ටික අපේ kitchen එකට add කරගෙන තියමු. ඒක කරන්නේ purchase එකට ගිහලා add purchase යනවා. අපි add purchase එකට ගිහිල්ලා ingredients ටික අපි select කරලා ඒ කියන්නේ මේක ඔයා food city එකට හරි stores එකට හරි ගිහිල්ලා ගන්න බඩු ටික තමයි අපි මේ දාන්නේ. carrot කිලෝ 50යි, chicken කිලෝ 10යි, leeks කිලෝ 20යි, rice කිලෝ 50යි, salt කිලෝ 10ක් වගේ දාලා එතකොට ඔයා total එක පෙන්වන්න 64600යි 64500යි. එතකොට අපි ඒක pay කරනවා කියලා දාමු. payment method cash වලින් සබ්මිට් කරනවා. සප්ලයර් කෙනෙක්වත් තෝරගන්න සබ්මිට් කරනවා. දැන් එතකොට ඔය ටික ස්ටොක් එකට ඇඩ් වෙනවා. අපි බලමු ස්ටොක් එකට ඇඩ් වෙලාද කියලා. මේක බලන්නේ මෙතන ස්ටොක් එකට ගිහිල්ලා ස්ටොක් ටැබ් එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ salt කිලෝ 10යි, chicken කිලෝ 10යි, rice 50යි, leeks 20යි, carrot 50යි. මේ විදිහට අපිට ස්ටොක් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු item එකක්. item එකක් create කරගන්න හැටි බලමු. food menu add food menu එකට ගිහිල්ලා අපිට පුළුවන් මේ item එක create කරන්න. chicken fried rice කියලා දානවා. අපි ඒකට category එකක් create කරනවා. ingredients ටික අපි add කරගන්නවා. මේ විදිහට. ඊට පස්සේ එක fried rice එක carrot අපි gram 50ක් දානවා කියමු. chicken gram 100ක් දානවා කියලා හිතමු. leeks gram 50ක් දානවා කියලා හිතමු. rice gram 200ක් කියලා හිතමු. salt gram 5ක් කියලා හිතමු. තව ingredients මේකට add වෙන්න පුළුවන්. අපි දැනට sample එකක් තමයි මේ create කරන්නේ. එතකොට මේ විදිහට consumption එක දාපු ගමන් අපිට ඒකේ cost එක වැටෙනවා. 251ක් තමයි chicken fried rice එකට cost වෙන්නේ. එතකොට අපිට මේකේ sale price එක set up කරගන්න පුළුවන්. dine in කරනවා නම් 600 කියමු අපි. take away same price 600. delivery යනවා නම් delivery charge එකත් එක්ක අපි 700 කියලා දාමු price එක. ඊට පස්සේ අපි මෙතන submit option එක දීලා ඒ item එක create කරගමු. හරි අපි දැන් item එකක් create කරගත්තා. දැන් බලමු අපි කොහොමද මේ item එක bill කරන්නේ කියන එක. bill කරද්දි අපි යන්න ඕනේ මෙතන POS කියන tab එකට. POS එකට ගියාට පස්සේ අපි හදපු ඔක්කොම items ටික මෙතන display වෙනවා. අපි දැනට එකක් හදලා තියෙන නිසා එක item එකයි. touch POS terminals නේ දැන් trend එක. එතකොට ඒකෙදි ඔයාලට මේක touch කරපු ගමන් item එක bill එකට add වෙනවා. එහෙම නැත්නම් ඔයාලට මෙතන mouse එකෙන් click කරන්නත් පුළුවන්. නැත්නම් item name එක type කරාම item එක bill එකට එනවා. ඊට පස්සේ item එක දැන් bill එකට add වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේක place order කියන option එකට යනවා. place order ගියාට පස්සේ KOT එකක් ලැබෙනවා. ඒ KOT එක අපි kitchen print එකෙන් print වෙන්න setup කරලා තියෙනවා. එතකොට kitchen එකට අපි ගිහින් කියන්න ඕනේ නැහැ. එයාට KOT print එක kitchen එකට automatically ලැබෙනවා ආ bill එක දානකොට. ඊට පස්සේ ඒ bill එක queue එකට යනවා. මෙතන running orders කියන queue එකේ තියෙන්නේ දැනට customersලා table එකේ ඉන්නවා. එයාලගේ orders ටික running order section එකේ තියෙනවා. ඊට පස්සේ අපි තව customer කෙනෙක් කෙනා කියලා හිතමුකෝ. එයාට chicken fried rice දෙකක් කියලා දාමු. 2 chicken fried rice එකත් අපි place order කරමු. KOT එකේ වැටෙනවා chicken fried rice 2. මේ විදිහට දැන් අපේ orders 3ක් තියෙනවා. අපි හිතමු දැන් මේ order number 6 එක ready. එතකොට අපි order number 6 එකට click කරලා
ඉන්වොයිස් කරනවා. ඒක අපිට ස්ප්ලිට් බිල් එකක් විදිහට යවන්නත් පුළුවන්. ස්ප්ලිට් බිල් එක යූස් වෙන්නේ සාමාන්‍යයෙන් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා වගේ කට්ටියක් හරි ෆ්‍රෙන්ඩ් ෆ්‍රෙන්ඩ්ලි ගෲප් එකක් ආවොත් ඒ කට්ටිය 4 දෙනෙක් වගේ එනවා නම් ඒක අපිට 4ට කඩලා දෙන්න පුළුවන් බිල් එක. එහෙම නැත්නම් සිංගල් ප්ලේ එකක් විදිහට යන්නත් පුළුවන්. සිංගල් ප්ලේ කර අපි මෙතන එතන එයා දෙන ගාන දාන්නේ. සාමාන්‍ය 600m දෙන විදිහක් තියෙනවා. එහෙම නැත්නම් 1000 වගේ දෙනවා නම් ඒක දාලා ඇඩ් කරාම චේන්ජ් amount එක පෙන්නනවා. ඊට පස්සේ අපි සබ්මිට් කරනවා. එතකොට බිල් එක print වෙලා එනවා. post print එකෙන් බිල් එක print වෙලා එනවා. මේ විදිහේ ලස්සන බිල් එකක් වට ලැබෙනවා. ඊට පස්සේ අනිත් orders උත් ඒ විදිහටම අපිට ඉන්වොයිස් කරන්න පුළුවන්. කිචන් එකෙන් රෙඩි වෙන පිළිවෙලට අපිට පුළුවන් ඒ විදිහට ඒ ටික pay කරලා යොගන්න. දැන් ආයෙත් ගිහින් බලමු ඩෑෂ්බෝඩ් එකට. අපි අර හදපු විදිහට ස්ටොක් එක අඩු වෙලාද කියලා. අපි ඉස්සෙල්ලා ස්ටොක් එක බලද්දි chicken gram CA තමයි අඩු වෙන්න දැම්මේ. බලමු දැන් ස්ටොක් රිපෝට් එකට ගිහිල්ලා ස්ටොක් රිපෝට් එක බලද්දි chicken gram 100ක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම salt gram 5ක් අඩු වෙලා තියෙනවා. rice gram 200ක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම leeks gram 50ක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම carrot gram 50ක් අඩු වෙලා තියෙනවා. එතකොට මේ විදිහට ඔයාගේ rice sell වෙන විදිහට මෙතනින් ඔයාගේ ස්ටොක් එක ගානට බැලන්ස් වෙනවා. එන්නේ ඔප්ෂන් එක තමයි මේ වගේ සිස්ටම් එකක තියෙන ලොකුම වාසිය. ඒ වගේම මේ ටික තමයි මේන් ෆීචර්ස් ටික. ඊට අමතරව ඔයාලට පුළුවන් ඔයාගේ එක්ස්පෙන්සස් ටික ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තව අවුට්ලට් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ අවුට්ලට් දෙක අතර ට්‍රාන්ස්ෆර් කරන්න. ඊට පස්සේ ඔයාලට වේස්ට් මැනේජ්මන්ට් එක කරගන්න පුළුවන්. එලවලු වගේ දේවල් නරක වෙනවා. එතකොට ඒවා අපිට වේස්ට් එකක් විදිහට අයින් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාගේ ස්ටාෆ් එකේ ඇටෙන්ඩන්ස් පැත්ත බලන්න. ඇටෙන්ඩන්ස් ඩේලි රෙකෝඩ් කරලා ඒ දේ මැනේජ් කරගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රොඩක්ෂන් එකක් කරනවා නම් ඒ කියන්නේ බේකරි අයිටම්ස් වගේ ප්‍රොඩක්ෂන් එකක් කරනවා නම් ඒ ප්‍රොඩක්ෂන් එක කරගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ සිස්ටම් එකක් ඔයාගේ රෙස්ටෝරන්ට් එකට හරි කැෆේ එකට හරි ලබා ගන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න. ෆෝකස් IT අපි දිවයින පුරා මේ සේවාව ලබා දෙන්න සූදානම්. ඉතින් ඔයාලට අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ රෙස්ටෝරන්ට් එක නැත්නම් කැෆේ එක ලස්සනට මේන්ටේන් කරගෙන යන්න අවශ්‍ය පොස් සිස්ටම් එක අපෙන් ලබා ගන්න පුළුවන්.